1971 වසරේ කතරගම පුදබිමේ සිදු වූ මහා අපරාධය ගැනයි අද දිගහැරුම. ඒ ප්‍රේමවතී මනම්පේරි තරුණිය ඝාතනය. කතරගම රූමතිය නමින් හැඳින්වූ මැය ඝාතනය ඇසින් දුටු පුද්ගලයන් කියා සිටින කරුණු අනුව මේ දිගහැරුම 1971 වසර වන විට කතරගම ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණෙහි පන්ති 5 පැවැත්වීම නිසා තරුණයන් 500කට අධික පිරිසක් ඒ වන විටත් රෝහණ විජේවීර වටා එක් වී ජවිපෙත් සමග සම්බන්ධව සිටියා. 71 කැරැල්ලෙහි නායිකාවක් ලෙස හඳුන්වමින් මැයව අත්අඩංගුවට අරගෙන දූෂණය කොට ඉතාමත් කෲර ලෙස වදහිංසා පමුණුවා මරා දැමුවා. නමුත් බොහෝ දෙනාගේ මතය ඇය ජවිපෙට සම්බන්ධ නැති බවයි. එසේනම් මැයට මෙසේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම අදටත් ප්‍රශ්නාර්ථයක්. කතරගම දෙමටගමුව ගමෙහි උපන් ප්‍රේමවතී පවුලේ සහෝදර සහෝදරියන් 11 දෙනෙකුගෙන් වැඩිමහල් දියණිය වූවා. ඇය ඊටමත් සුන්දර තරුණියක් වූවා. රූමත් තරුණියක් වීම නිසා මෑගේ ආදරය පතා එවකට කතරගම පොලිසියේ සිටි ජයශ්‍රී ශ්‍රියාරත්න උඩවත්ත යන පොලිස් නිලධාරියා පැමිණ තිබූ බව ඇයගේ මව වර එක පවසා තිබුණා. ප්‍රේමවතී මේ නිලධාරියාගෙන් ලැබෙන යෝජනා එකහෙලාම ප්‍රතික්ෂේප කරා. එම නිසා මේ නිලධාරියා මැය ගැන වෛරයෙන් පෙළුණා. මේ නිසා මේ අපරාධය කළාද යන්න සැකයට භාජනය වන කාරණයක්. 1971 අප්‍රේල් මාස 15 වෙනිදා ඇය නිවසියන් සමග සිටි අන්තිම දවස කියා ඇය නොසිතන්නට ඇති. 16 වෙනිදා පෙරවරු 9ට පමණ එවකට කතරගම පොලිසියේ ස්ථානාධිපති වූ උඩවත්ත තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමග ප්‍රේමවතීගේ නිවසට පැමිණෙනවා. අහසට වෙඩි තබමින් මවටත් තර්ජනය කර මැයව බලහත්කාරයෙන් හමුදා කඳවුරකට රැගෙන යනවා. මෙහිදී පොලිස් නිලධාරීන් මැයව ලුතිනන් විජේසූරිය වෙත බාර දෙනවා. ඒ මැය දරුණු ගණයේ කැලණිකාරණියක් ලෙසටයි. පසුව 17 වෙනිදා උදෑසන ප්‍රේමවතී ප්‍රශ්න කිරීම් වලට ලක් වෙනවා. පසුව ලුතිනන් විජේසූරිය ඇයට ගිනි අවියක් එල්ලකොට ඇඳුම් ගලවන ලෙස තර්ජනය කර තිබෙනවා. අනතුරුව ඇය නිරුවතින් දෑත් ඔසවාගෙන මා පන්ති 5ම කළා කියමින් පාරේ දිගේ ඇවිදන් යන්න ද ඇයට සිදු කළා. මේ සිද්ධිය ඇසින් දුටුවන් පවසන අන්දමයි. ලුතිනන් විජේසූරිය ප්‍රේමවතීව දීර්ඝ ලෙස ප්‍රශ්න කොට ඇති බවත් ඒවා ලිඛිතව ලියා නොමැති බවත් පසුව හෙළි වුණා. පසුව පැවති නඩු විභාගවලදී ප්‍රකාශ වුණේ හමුදාවේ නිලධාරීන් මෙම තරුණියන් අත්අඩංගුවටගෙන රඳවා තබා ගෙන ඇත්තේ ඔවුන්ගේ ලිංගික අවශ්‍යතාවයන් සඳහා බවයි. මැය මෙලෙසව සාහසිකව මරා දැමීමට හේතුව කුමක්දැයි පැහැදිලි කිරීමට නඩු විභාගයේදී පළවන විත්තිකාර ලුතිනන් විජේසූරිය හා දෙවන විත්තිකරු වන රත්නායක යන අයවලුන් අසමත් වෙනවා. ප්‍රේමවතී කැරැල්ලට සම්බන්ධ බව විත්තිය නැගූ චෝදනා ඔප්පු කිරීමට විත්තිකාර පාර්ශවය අසමත් වූ බව මෙම නඩුවේ අභියාචනා විභාග කළ විනිසුර මඩුල්ලේ සභාපතිව කටයුතු කර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.සී. අලස් මහතා සිය තීන්දුවේ දක්වා තිබුණා. ඇසින් දුටුවන් පවසන පරිදි ඇගේ නූල් පොටක්වත් නැතිව දෑත් ඔසවා ඇය කතරගම වීදිය මැද්දේ ගමන් කෙරෙව්වා.
කාකි ඇඳුමක් ඇඳි කාමුක බේබද්දෙක් මැෂින් තුවක්කුවක් රැගෙන ඇය පසුපස අනදෙමින් ගමන් කළා. කතරගම නගරයේ එවකට තිබූ ගුණසිරි හෝටලයේ අසලදී ඇයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඇය බිම ඇද වැටී ඇති බව සඳහන් වෙනවා. ඇය දෑතින්ම විලි වසාගෙන බිම ඇද වැටුණා. ඉන්පසු ඇයට තවත් වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කරනු ලැබුවා. පසුවද ඇය කියා සිටියේ ඇයට වතුර අවශ්‍ය බවයි. මේ ඇසී හෝටලයේ සිටි පිරිමි ළමයෙක් ජෝග්ගුවකට වතුර රැගෙන ඇයට පොවන්න හැදුවත් මේ සහචරයන් එයට ඉඩ දුන්නේ නැහැ. පණ පිටින් සිටින මෑව වැළලීමට අනදුන් පොලිස් නිලධාරියා එතනින් පිටත්ව ගියා. එය බාර වූයේ ඇලඩින් කියන කෙනෙකුට. ඔහු ප්‍රේමවතීව කුඩා කල සිට දන්නා අසල්වැසියෙක්. මේ සහචරයින් ඉවත් වූ පසු ඇලඩින් මෑට වතුර ලබා දුන්නා. පසුව ඇලඩින් හමුවේ ඇය කියා සිටියේ මාමේ මගේ කරාබු දෙක ගලවලා ගෙනihin අම්මට දෙන්න නංගිට දෙන්න කියලා. මේක මගේ කරුමේ. පණ පිටින් මාව වලලන්න දෙන්න එපා මාමේ. ආයෙත් වෙඩි තියන්න කියන්න. එතකොට මාව මැරිලා යයි. මම කායිකවත් තරහ නෑ. මට තව වතුර ටිකක් දෙන්න. මේ ඇයගේ අවසන් වචන ටිකයි. ඇගේ සිරුරේ පණ තියෙන නිසා මෑයව මෙලෙස වැළලිය නොහැකි බව ඔහු පොලිස් නිලධාරියන් හමුවේ කියා සිටියා. එවිට නැවත පැමිණ හිත්පිත් නැති ලෙස ඇයගේ හිසට වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා ඇයව නිසල කළා. නමුත් මෑයගේ සිරුර මත පස් දමන විට ඇය ප්‍රාණවත්ව සිටි බව පසුව කෙරූ වෛද්‍ය පරීක්ෂණ හමුවේ හෙළි වී තිබුණා. ප්‍රේමවතී මනම්පේරිගේ කතාව කතරගමම දෙදරා කඳුලින් හඬවා මෙසේ නිමා විය. මෙවැනි වීඩියෝ බැලීමට රැඳෙන්න මා සමගම මම නීති ශිෂ්‍ය හෂිනි සිංහාරච්චි.